පසුගිය ඉන්ධන අර්බුදයේ සමයේ ඩීසල් තෙල් බැරලයකට සමස්ත ලෝකයෙන්ම වැඩිම මිල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාවයි කියන එක කියන්නේ මම එහෙම නෙවෙයි HSBC ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල් හෙරඩි. එතකොට මුලින්ම ජෝර්ජස් කිව්වේ ලංකාව තෙල් බැරලයකට ලෝකයේ ඉහළම මිල ගෙවලා තියෙනවා කියන එක තමයි සංවාද මණ්ඩපයක් තුලදී කිව්වේ. එතකොට ලංකාවේ කංජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කළා කියනවා අපි නම් ඔය කියන මිලට බොර තෙල් අරගෙන නැහැ. අපි බොර තෙල් මිලදී ගත්තේ ඩොලර් 71යි 113යි අතර මිලකටයි කියලා මෙවැනි අසත්‍ය චෝදනා නගමින් තෙල් සංස්ථාවේ කීර්ති නාමය විනාශ කරන අයට එරෙහිව නඩු පවරනවා කියලා තෙල් සංස්ථාවෙන් කිව්වා. හැබැයි HSBC බැංකුව නිකන් හිටියෙත් නැහැ. ඒ අය නිවේදනයක් දාලා කිව්වා අපි කොතනවත් බොර තෙල් කියලා නැහැ. අපි කිව්වේ තෙල් බැරලයක් කියලා. ඇත්තටම මිලදී අරන් තියෙන්නේ බොර තෙල් නෙවෙයි ඩීසල් කියලා. ඔන්න එතකොට තෙල් සංස්ථාවේ සභාපතිතුමා මාධ්‍ය හමුවක් තියලා කියනවා ඔව් ඩීසල් බැරලයකට නම් අපි ඩොලර් 286 ගාන ගෙවලා මිලදී ගත්තා තමයි කියලා. ඇයි තෙල් සංස්ථාවේ සභාපතිතුමාට හොර හිතක් තිබුණේ නැත්තම් සංගවණ්ඩ දෙයක් තිබුණේ නැත්තම් මේ HSBC කිව්ව වෙලාවේ බොර තෙල් ගැන කතා කරනව වෙනුවට ඔව් අපි ඩීසල් 286ට ගත්තා තමයි කියලා කිව්වේ නැත්තේ. තෙල් සංස්ථාවේ සභාපතිතුමා හිතුවේ ජනාධිපතිතුමා පච කියලා ලංකාව රැවට්ටුවා වගේ සභාපතිතුමාට පච කියලා මුළු ලෝකෙම රවට්ටන්න පුළුවන් කියලා එතුමා හිතාගෙන හිටියේ. හැබැයි HSBC බැංකුව ඊටාම නිවර්දිව තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සභාපතිතුමාට තේරුම් ගියා තව දුරටත් බොරුව රජ කරන්න අමාරුයි කියලා. ඇත්තෙන්ම තෙල් සංස්ථාව අපිට තවමත් පැහැදිලි කරලා නැහැ ලෝකේ වාර්තා වුණු ඉහළම මිලට ඩීසල් මිලදී ගත්තේ ඇයි කියන කාරණේ. බැරලය ඩොලර් 286කට ඩීසල් මිලදී ගත්තේ කොහෙන්ද? සැපියුම් කරුවා කවුද? ගත්ත මිල කීයද? අදි මිල කීයද? කොපමණ ප්‍රමාණයක් මේ මිලට මිලදී ගත්තාද යනාදී කරුණු අද වනතුරු තෙල් සංස්ථාව රට හමුවේ තියලා නැහැ. ඇත්තෙන්ම නමුත් අපි වැඩිපුරම ඩීසල් මිලදී ගන්නේ සිංගප්පූරුවෙන් නිසාත් එතුමා මිල ගැන කතා කරද්දී සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල දර්ශකයේ පිළිබඳ කතා කරපු නිසාත් අපි මේ මිලදී ගැනීම කරලා තිබෙන්නේ සිංගප්පූරුවෙන් කියලා අනුමාන කරමුකෝ. එතුමා කිව්ව විදියට මේ මිලදී ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනි සතියේ. ඒ කියන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළම අගයක් වාර්තා කරපු සතියේ. මිල නියමුනේ ඒ සතියේ ප්ලැට්ස් මිල දර්ශකයේ පදනම් කරගෙන කියලා සභාපතිතුමා කිව්වේ. 2026 අප්‍රේල් මාසේ පළවෙනි සතියේ ප්ලැට්ස් මිල දර්ශකයේ ඩීසල් සාමාන්‍ය මිල ඩොලර් 224යි. අපි ගත්තේ එක ඩීසල් බැරලයක් ඩොලර් 286කට. එහෙනම් වෙළඳ පොලේ ඉහළම මිලට මිලදී ගත්තත් අපි දන්නේ නැහැ මේ මිලට මිලදී ගත්තා කියලා. ඉහළම මිලට මිලදී ගත්තත් ඒ කියන්නේ ඒ සතියේ සාමාන්‍ය ඩොලර් 284යි. අපි ගත්තේ ඩොලර් 286ට. ඒ කියන්නේ අපි අදි මිලක් ගෙවලා තියෙනවා එක තෙල් බැරලයකට ඩොලර් 62ක්. එතකොට අදි මිල නැත්තම් ප්‍රීමියම් එක ගෙවලා තියෙනවා එක තෙල් බැරලයකට ඩොලර් 62ක්. හැබැයි අපි ඩීසල් තෙල් බැරලයක් මිලදී ගන්න නැහැනේ. සාමාන්‍යයෙන් ගන්නේ නැවක්. සාමාන්‍ය නැවක වටිනාකම මේකේ කොපමණ ප්‍රමාණයක්ද කියලා තෙල් සංස්ථාව කියන්නේ. සාමාන්‍යයෙන් තෙල් නැවක ඩීසල් බැරල් ලක්ෂ 3ක් පමණ ගේන්න පුළුවන්. බැරල් ලක්ෂ 3කට එක බැරලෙට ඩොලර් 62 ගානේ අදිමිල ගෙවුවා නම් බැරල් ලක්ෂ 3ක් මිලදී අරන් තිබුණොත් අදිමිල ලෙස ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 18.6ක්. රුපියල් කෝටි 586ක්. මතක තියාගන්න රුපියල් කෝටි 586ක් හෙවත් ඩොලර් මිලියන 18.6ක් ගෙවන්නේ එකම එක නැවකට. අපි මිලදී ගත්තේ ওই කාලේ එක නැවක් නෙවෙයි. අදිමිල කියලා කියන්නේ
ගැනුම් මිලට එකතු කරන රක්ෂණය නැව් ගාස්තු සහ සැපියුම් කරුවාගේ ලාභය. දැන් අපි ඩීසල් ගේන්නේ සිංගප්පූරුවෙන්නේ. එතකොට යුද කලාපයේ වෙච්ච හෝමුස් සමුද්‍ර සංධියෙන් ගෙනාවට වඩා රතු මුහුදෙන් ගෙනාවට වඩා සාමකාමී සිංගප්පූරුවෙන් ඩීසල් අරගෙන එනකොට අන් අයට වඩා වැඩි රක්ෂණ අගයක් අපට ගෙවන්න උනේ ඇයි? ජපානයේ නවසීලන්තයේ වගේ ඈත රටවලට වඩා සිංගප්පූරුව අහල පහල ඉන්න ලංකාවට වැඩි නැව් ගාස්තුවක් ගෙවන්න උනේ ඇයි? ඒ වගේම සැපියුම් කරුවාගේ ලාභය ලෝකයේ ඉහළම අගේ බවට පත් උනේ අපේ රටේ සැපියුම් කරුවට අඟුරු කුමාරට, අගරු කුමාරට, පැලවත්තට කොමිස් ගෙවන්න තිබෙන නිසාද? මේවා තමයි ඇත්තටම බික්කුච්ච. මේ කිසි දෙයක් මේ දක්වා තෙල් සංස්ථාව පැහැදිලි කරලා නැහැ. විශේෂ අමාත්‍ය අඟුරු කුමාර වෙනකොට, රටේ ජනාධිපති අඟුරු කුමාර වෙනකොට, පැලවත්තෙන් විශේෂ බද්දක් අය කරනකොට ලෝකයේ ඉහළම මිල ඩීසල් සඳහා ගෙවූ රට බවට ලංකාව පත්වීම ගැන අපි පුදුම වෙන්නෙත් නැහැ. හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි පට්ට දූෂිතයෙක් කියලා අපි බය නැතුව කියනවා. එතුමා පට්ට දූෂිතයෙක් කියන්නේ අපි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ බොරුයි කියලා කුමාර ජයකොඩි ඇමතුමාට හිතනවා නම් අපිට විරුද්ධව නඩු දාන්න පුළුවන්. අපි දෙපාරක්ම තමන්ගේම ආණ්ඩුවල හිටිය දූෂකයන්ට දූෂිතයි කියලා චෝදනා නගලා දෙපාරක් ඇමති ධූරය නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා අපේ ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරුන්ට අපි බය නැතුව හොරා කිව්වනම් මේ ආණ්ඩුවේ ඉන්න හොරුන්ට අපි හොරා කියන්න දෙපාරක් හිතන්නේ නැහැ. අපි එදා බය වුනේත් නැහැ, අද බය වෙන්නෙත් නැහැ.